මේ ප්‍රශ්නය යොමු වෙලා තිබුණේ අපේ ප්‍රොස්ට්‍රෙසර්ස්ලාගේ උත්සවයක වීඩියෝ එකක් අපේගේ ශ්‍රී ලංකන් නෙට්වර්ක් එකේ දාලා තිබිච්ච එකට කමෙන්ට් එකක් හැටියට. ඉතින් ඒ කමෙන්ට් එකේදී ඒ පුද්ගලයා අහලා තියෙන්නේ මේ ඉවෙන්ට් එකකට ජොයින් වෙන්න කැමති, ඒ සඳහා විස්තර දන්නවා නම් කියන්න, මාත් CD මොඩල් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා. ඉතින් මේ ප්‍රශ්නය කියන විදිහට CD කෙනෙක් කියන්නේ ක්‍රොස් ඩ්‍රෙසර් කෙනෙක්. ඒ කියන්නේ එක පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් හැටියට ඇතුන් ඇඳගෙන ප්‍රසිද්ධියේ නැත්නම් උත්සවයකදී වගේ අවස්ථාවකට සහභාගී වෙන එක, නැත්නම් ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් වගේ සහභාගී වෙන එක. ඉතින් මේ වගේ උත්සව මාලාවල් ඇත්තටම CD කෙනෙක් මේ වගේ අය අපේ queer ලෝකේ නැත්නම් සමරසි ලෝකේ විතරදී LGBT ප්‍රජාවේ LGBT කියන queer කියන අම්බ්‍රෙල්ලා එක යටතේ විතරක් නෙමෙයි, ස්ට්‍රේට් අයත් ඉන්නවා තමයිගේ වෘත්තියක් හැටියට ක්‍රොස් ඩ්‍රෙසින් කරන. ඉතින් ඒක ලෝකේ ඒ වගේ දේවල් තියෙන. ඉතින් මේක අමුතු දෙයක් නෙමෙයි. මේ ක්‍රොස් ඩ්‍රෙසර් කියන එක අපේ ලංකාවෙත් අතීතේ ඉඳන්ම තිබිච්ච දෙයක්. අපිට ඔයගලන්ට මතකද නාඩගම් නැත්නම් ටීටර් මඩු කියලා කියන්නේ? ලංකාවේ අතීතයේ නාට්‍ය කණ්ඩායම් ගමෙන් ගමට යනවා නාට්‍යයක් අරගෙන. ඒක ටීටර් එකක් නැත්නම් නාඩගම් ශෛලය, නාඩගම් මඩු කියන ඒවාදී ඒ කාන්තාව, ඒ නාට්‍යයේ කාන්තාවන්ගේ චරිතය රැඟපෑවේ පිරිමියයි. ඒතකොට ඒකත් ඇත්තටම ක්‍රොස් ඩ්‍රෙසර් හා සමානයි. ඉතින් මේ ක්‍රොස් ඩ්‍රෙසර් කියන එක අමුතුවෙන් පිටරටකින් ලංකාවට ආව දෙයක් නෙමෙයි. ලංකාවෙත් අතීතයේ ඉඳන්ම තිබුණු ශෛලයක්, ඒක කලාවක්. ඒක කලාව ඔබ කැමති නම් ඒ කලාව ගැන ඔන්න ඔබට හොඳ අවස්ථාවක් මේක. ඉතින් ඔබත් කැමති නම් මේක ප්‍රශ්නය අහලා තියෙන ඔබ කැමති නම් ඔබට CD කෙනෙක් හැටියට ඒ වගේ අඳින්න කැමති නම්, ඔබ ඒ වගේ පෙනී සිටින්න කැමති නම් මෙන්න හොඳ අවස්ථාවක් තියෙනවා ළඟදිම. ඒ කියන්නේ මේ ප්‍රයිඩ් මාසයේ අපේ සමරසි ප්‍රජාවන් විසින් පවත්වන උත්සවයක් වන ප්‍රයිඩ් ඩ්‍රැග් ෂෝ කියන එක තියෙනවා බර්ජියාම්මා හොටෙල් එකේ මවුන්ට් ලැවනියා වල ජුනි 26 වෙනිදා මේ මාසේ 2026 ජුනි 26 වෙනිදා ප්‍රයිඩ් ඉවෙන්ට් එකක් වෙනකොට ප්‍රයිඩ් ඩ්‍රැග් ෂෝ කියන විදිහට නමින් මවුන්ට් ලැවනියා වල මේ උත්සවයක් පවත්වනවා. ඉතින් මේ අවස්ථාවේදී හුඟක් අය ඔබ ක්‍රොස් ඩ්‍රෙස් කරන්න කැමති නම් ක්‍රොස් ඩ්‍රෙසස් අය ක්‍රොස් ඩ්‍රෙස් කරන්න කැමති අය ගොඩාක් දෙනෙක් සහභාගී වෙයි. ඒ වගේම එයාගේ උත්සවයක් තියෙනවා, එයාගේ එක එක ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම්ස් තියෙවි. ඔබට හිතා ගන්න බැරි දේවල් ගොඩක් දේවල් තියෙයි. ඉතින් ඒකින්ද ඔබ ඒ අයට කැමති නම් ඔන්න ඔබට අවස්ථාවක් ප්‍රයිඩ් ඩ්‍රැග් ෂෝ එකට සහභාගී වෙන්න. ඒකත් එක්කම DJ නයිට් එකක් තියෙනවා. ඉතින් ඔබ ඒ පුද්ගලයන් පිළිබඳ ආසාවෙන් ඒක දැනුමක් ගන්න කැමති කෙනෙක් නම් ඔන්න අවස්ථාව ජුනි 26. ඒ වගේම මේ පුද්ගලයා මේ ප්‍රශ්නේ අහන කෙනා ඒ අය එහෙම කෙනෙක් වෙන්න කැමති, ඒ අය සම්බන්ධ කරගන්න කොහොමද කියලා ඔබටත් හොඳ අවස්ථාවක්. මේ ලංකාවේ තියෙන ආයතන වලින් මේ වගේ අයට හුඟක් උදව් කරනවා, ඒ අයව කනෙක්ට් කරනවා එක එක උත්සවවලට, අවස්ථාවල් වලට. ඒ වගේ අඳින්න කැමති අයව එකිනෙකාම අඳුන්වා දෙන ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒකට ප්‍රධාන ආයතනයක් තමයි ලංකාවේ තියෙන Heart to Heart කියන ආයතනය. ඒක විතර නෙමෙයි අනිත් ආයතන වලුත් ඔයගලන්ට ඒ විස්තර බා ගන්න පුළුවන්. ඉතින් ඒකට හොඳම අවස්ථාව තමයි මේ ජුනි 26 වෙනිදා තියෙන ප්‍රයිඩ් ඩ්‍රැග් ෂෝ එක. ඒකට සහභාගී වෙන්න. නැත්නම් ඔබට එහෙම සහභාගී වෙන්න බැරි නම් මේ වීඩියෝ එක පස්සේ බලන කෙනෙක් නම්, දිනේ පහුවෙලා බලන කෙනෙක් නම් ඔබට යම්කිසි අපේ තියෙන ආයතනයක් එක්ක සහභාගී වෙන්න සම්බන්ධ වෙන්න ආයතනයකට. එතකොට ඔබට පුළුවන් ක්‍රොස් ඩ්‍රෙසින් ඒ වගේ තියෙන අවස්ථාවන් පිළිබඳව දැනගන්න. ඉතින් ඕගොල්ලෝ හැම කෙනාටම මම ආරාධනා කරනවා මෙම උත්සවයට. ඒ කියන්නේ ප්‍රයිඩ් ඩ්‍රැග් ෂෝ එකට ඔබ හිතනවා නම්, ඔබ ආස නම්, ඔබ කැමති නම් ක්‍රොස් ඩ්‍රෙසර්ස් ලගේ දේවල් දකින්න, ඒ ප්‍රජාව පිළිබඳව දැනුවත් වෙන්න ඔන්න ඔයාට හොඳ අවස්ථාවක් 26 වෙනිදාට තියෙනවා. ඉතින් ෂෝ එකෙන් පස්සේ DJ නයිට් එකකුත් තියෙනවා. හොඳ ආතල්ලයක් ගන්න පුළුවන්, හොඳට විනෝද වෙන්න පුළුවන් අවස්ථාවක් මේක. ඉතින් ඔබ ප්‍රයිඩ් සමරන්නත් හොඳ අවස්ථාවක් මේක. ඒ අවස්ථාවට සහභාගී වෙන්න. එහෙම නැත්නම් මෙම වීඩියෝ එක පස්සේ නරඹන කෙනෙක් නම්, CD කෙනෙක් වෙන්න කැමති කෙනෙක් නම් ඔබට මොන හරි අපේ තියෙන ආයතනයක් එක්ක සම්බන්ධ වෙන්න. ඒ ආයතන වලින් ඒ තියෙන අවස්ථාවල් දැනගන්න පුළුවන්. නැත්නම් අපේ ගේ ශ්‍රී ලංකා නෙට්වර්ක් එක හරහා ඒ තියෙන උත්සව මාලාවල් පිළිබඳව දැනගන්නත් පුළුවන්. ඉතින් මම ඒ වගේම ඔබට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අප වෙත, මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් අප වෙත යොමු කරන්න. අපිට පුළුවන් විදිහට අපි උත්තර සපයන්න. අපිට දැනුම නැත්නම් අපි දැනුම හොයලා හරි සපයන්නම්. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ හැම කෙනාගේම මම එක ඉල්ලීමක් කරනවා. අපේ මේ වීඩියෝ දැන් YouTube එකේ විතරක් නෙමෙයි, Facebook, Instagram, TikTok කියන මාධ්‍ය හැම එකේම, social media මාධ්‍ය හැම එකකම තියෙනවා. ඉතින් ඔබ හිතනවා නම් ඔබ මේ දැනුම දැන් අපි උත්සාහ කරනවා මේ දැනුම අපේ
කට්ටියව සහ සමාජය දැනුවත් කරවන්න. ඉතින් ඔබගේ යුතුකමක් තමයි ඒ පිළිබඳව අනිත් අයව දැනුවත් කරන්න. ඉතින් මේ වීඩියෝ එකක් ෂෙයා කරලා නැත්නම් කමෙන්ට් එකක් දාලා ඔබගේ සහයෝගය ලබා දෙන ගමන් මේ පිළිබඳව අනිත් අයව දැනුවත් කරන්න කියලා අපි ඉල්ලන ගමන් අදට මේ වීඩියෝ නැරඹීම ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හැපි ප්‍රයිඩ් කියන ගමන් ඔබ සියලු දෙනාටම සැප සතුට ජය පතනවා.